වතුර බහැලා නානේ අතුසන්නකෝ. මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕනේ නම් ඔයාගේ දරුවා ડિප්‍රෙෂන් නැතුව විෂාදියෙන් තොර ජීවිතයක් ගත කරන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ළමයා වතුරට දාන්න ඕනේ. හතිය කැරෙන්නේ ස්විමින් දාන්න කියන්නේ ඇයි ළමයි? හතිය හැදෙන්නේ නල පද්ධතියේ බ්ලොක් ඔක්කොම යනවා. නාඩි වැඩ කරන්න ගන්නවා. මොලේ තාමේ ගමන් කරනවා. මාංශ පේශි වැඩ කරනවා. මහාන්ත්‍ර කුඩාන්ත්‍ර වැඩ කරනවා. තේරුම මොකද? මට මතක් වුණා දංගොඩිය බාලිකා. ටීචර් කෙනෙක් 2021 වැඩසටහන කරද්දි හරි මිටි ටීචර් කෙනෙක්. හරිම කටකාරයි. දුවගෙන ආවා මගේ ළඟ. අන්තිමට. ඔයාගේ දේශනේ ડોක්ටර් හරියට අරාබි නිසොල්ලාසේ වගේ. කොච්චර හොඳුනා මට කරන්න බෑ ડોක්ටර් මට 20 එක කියනවා. මම අවුරුදු 6ක් අසාද වෙලා එන්නත් තුනකුත් ගහලා මට දැන් හැදෙන්නේ නැහැ. ඕක කොච්චර හොඳුනා මට වතුරට බයින්න බෑනේ ડોක්ටර් 20 එක කියනවා. මම කිව්වා අනිත් පැත්තට අපි ෆේල් වෙන්නේ අපේ ජාතිය. මං හැරිච්ච ගමන් ගියා පුතේ ඔයාලා වගේ අර හෙලවෙද කමේ පුරාණ ක්‍රමයක් තියෙන ඔයා පුතේ ගිලෙන්නේ බැරි ඔයා උකුලට නාන්න පුළුවන් වෙනාට ගිහිල්ලා හැමදාම ගිලෙන්න බැරි මේ මහා ප්‍රාචීනයේ පාර වැදගත් කොටස් ටික වෙතන තියෙනවා බහැරින්න දරුවේ කෝණේ නැක් ඔයාට කොහෙද යන්නේ අපිට නෑ යා සෝරි එයා කොහොමද උකුලට නාන්නේ කියලා මං කිව්වා පුතේ ගාරකට දිය කඩਿੱත්තකට පොකුණකට ජලාශයකට ඔයා බහැලා ඉන්න පුළුවන් වෙලාවට එකින් තරහ ගියා එයා කියනවා කොහෙද යන්නේ අපිට දොළ නැත්te පුතේ එහෙනම් ඔයා ගන්න බෑල් එක. නැතිනම් ඔයා ටැංකියක් ගෙදර හදාගන්න. ඔයාට ඒකත් බැරි නම් ඔය වාණිජ වෙළඳපොලේ ඕන තරම් තියෙනවා සම්බන්ධ උපකරණයක් අරගන්න. පුළුවන් නම් කුඹු පොත ටිකක් අල්ල දාලා යන්න වතුරට උදේට ඉස්කෝලේ ලාව ගමන් බහින්න වතුරට. දරුවේ කොලේ. එතුමිය මට හමු වුණා මාස 8කට කලින්. මේ මීගමේ මහජන බැංකුවේදී. මහත්තයා දරුවෙක් වඩාගෙන එනවා තව පැටියෙක් බඩේ. 4 මාසයක් විතර කිව්වා. මාව දැකලා දුවගෙන ඉන්න වැඳලා කිව්වා ඔයාට පින් ડોක්ටර් එදාම හන්දෑව ගිහිල්ලා ගත්තා අපි කොයිකෙන් වතුර බේස. 26 ආයි කිව්වා. කොහොමද? ඒක තමයි ෂුවර් ගාඩලි. ඒකද වතුරට බහින්න. මට හොඳට මතකයි දැන් මම ওই දෙන උපදේශ අතරේ දැන් කොහොමද කියන්නේ වතුරේ 4 පාරක් අර මුත්‍රා යනකම් ඕගොල්ලෝ නාන්න ඕනේ. කොහොමද? දැන් මේ දවස් මම 30 වෙනවා. දැන් අපි වතුරට බහිනවනේ. ඒ කෙල්ලකට මං කිව්වා ගොඩට එනවනේ අපි සබන් ගානේ ඇත්ත වතුරෙදිම වෙන්නත් පුළුවන්. කකුල් දෙකේ පෙරෙන්න රත් වෙන්න මුත්‍රා යන්න ඕනේ 4 පාරක්. ඇඟේ උස්නේ පිට වෙන්න. හරිද? දරු සම්පන්න නැතුව ඔය ෆර්ම් ස්ටැම්ප් එකක් කරලා නැහැයිම කියලා අවුරුදු 8-10ට හරි ගිහිල්ලා කියන දරුවෝ වෙන විතර නෙමෙයි මම කියන්නේ. දරුණු ආතරයිටිස්, දරුණු කැන්සර්, ගඩු, හෘද රෝග ඕනෙකට මේ ප්‍රතිකාර පද්ධතියෙන් ගොඩ දාගන්න. උඩට ඔබට පේනවද මේ වැව? ඇයිසි? ඔබ දන්නවද මිනිහෙන් දවසට එක පැයක් ඔය වතුර බැහැරි උඩ මොකද වෙන්නේ කියලා? දන්නේ නැහැ. දන්නේ නැත්නම් මොකද දැනග යකෝ උඩ 4 පාරක් මුත්‍රා යන බල ඒ වෙලාවට 4 පාරක් යනවා. ඔන්න ඇත්ත. ඒක මම කියන්නේ ඒක වතුරට බැසීමේ වාසිය දැන් පැහැදිලිද? හරි. ඊළඟට හිසට තෙල් ගැල්ලීම. තෙල් දාණය අතුසයි. මාය අතුසයි.